ඉතින් කොහොමද මගේ ආදරණීය යාළුවනේ, ඔන්න මං අදත් ඔයාලත් එක්ක එකතු වෙනවා ලස්සන වීඩියෝ එකකින්. මං අද ඔයාලට කියලා දෙන්නම් පයිනැපල් අප්සයිඩ් ඩවුන් කේක් එකක් හදන්නේ කොහොමද කියලා. ඉතින් මං මේ කේක් එක හදනකොට මම ගොඩාක් බලාපොරොත්තු තියාගෙන තමයි මේ කේක් එක හැදුවේ. මොකද පළවෙනි වතාවට මේක හදන්නේ. ඉතින් මුලින්ම අපිට ඕන කරනවා අන්නාසි ගෙඩියක්. ඒ වගේම මේ තියෙන්නේ ගෝල්ඩන් සිරප්. මේක මං ගත්තේ ෆුඩ් සිටි එකෙන්. ඔයගොල්ලන්ට කේක් බඩු ගන්න කඩේකින් මේක ගන්න පුළුවන්. මුලින්ම මං හදන දැන් කේක් එක වැටර් එක ග්‍රෑම් 250 එකක්නේ. එතකොට මං ඒ ප්‍රමාණයට අන්නාසි මේක යටට තට්ටුවක් දා ගන්න ඕන. මුලින්ම අන්නාසි අරගෙන මේ විදිහට රවුම් හැඩයට කපා ගන්නවා. කපලා මේ මැද හාය වගේ තියෙන කොටස තියෙන්නේ. මේක මං නසල්ලකින් තද කරලා අයින් කරගෙන ඊට පස්සේ මේ ගෝල්ඩන් සිරප් එකෙන් හොඳට මේ පැණි වලට පිඟෙන්න දාලා තියෙනවා. පැය දෙකක් මේක තියන්න ඕන. ඊට පස්සේ අපි සාමාන්‍ය බිත්තර කහ මද බිත්තර සුදු මදේ ටික වෙන් කර ගන්නවා කියලා ඔයාලා දන්නවනේ. මේ තියෙන්නේ මං ගත්ත තැටි. අපි මේක ඩස්ටින් ක්‍රමයට තමයි හදාගන්නේ. කියන්නේ අපි මේකට දාන්න ඕන මේ පාම් බටර් දාලා ඊට පස්සේ පාම් පිටි වලින් තමයි ඒක කවර් කරගන්නේ. මොකද නැත්නම් අපි මේක අර කැරමල් එකක් වගේනේ හදන්නේ. අපිට මේක අන්තිමට පුඩින් එක වගේ ගලව ගන්න බැරි වෙන නිසා. ඉතින් මේ තියෙන්නේ ඒ අර පැය දෙකකට පස්සේ පොඟවගත්තු අන්නාසි කෑලි ටික මේ විදිහට මම අර ඩස්ටින් ක්‍රමයට හදාගත්තු කේක් තැටියේ අසුර ගන්නවා. මෙන්න මේ විදිහට බලන්නකෝ. මේක දැන් සාමාන්‍ය බටර් කේක් එකක ගන්න අමුද්‍රව්‍ය වලින් උනත් හදන්න පුළුවන්. නමුත් මම හිතන්නේ ස්පොන්ජ් කේක් එකක් තමයි හදන්නේ. එතකොට අපි මේකට ඇස්ට්‍රා දාන්නේ නැහැ. මේකට අපි ආය අලුතින් එකතු කරන්න ඕන කිරි පිටි කිරි දිය කරලා ඒ වගේම පොල් තෙල් ගන්න ඕන. ඒ ප්‍රමාණය එහෙම ගොඩක් ගන්නේ නැහැ. කලින් ස්පොන්ජ් කේක් එක හදපු වීඩියෝ එක බැලුවොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දැන් බලන්න මෙන්න මේ විදිහට තමයි මම අතර ගන්නෙ. ඊට පස්සේ මේ ගෝල්ඩන් සිරප් එකේ මං හැන්දක් ආදාරෙන් මේකට උඩින් ලස්සනට මේක චුට්ටක් යට වෙන්න වගේ මේ විදිහට දාගන්නවා. දැන් මේකේ ස්පොන්ජ් කේක් එක හදනකොටත් මම කලින් කිව්වා වගේ අපි බිත්තර සුදු මද කහ මද වෙන් කර ගන්නවනේ. සුදු මදේ ටික අපි හොඳට බීට් කර ගන්නනේ අර වලාකුළු වගේ පොතට ඝන ක්‍රමට එනකන්. එයාට පස්සේ අපි ඒකටම තමයි පාම් පිටි එතකොට අර අපි හදාගත්තු කිරි පොල් තෙල් එතකොට අර අයින් කරගත්තු කහ මද වැනිලා ඒ ටික එකතු කරගන්නේ. අපි බිත්තරයි සීනි ඒ ටික විතරයි මුලින්ම බීට් කරගන්න බීටරේ මගින්. ඊට පස්සේ අපි පාම් පිටි එකතු කරගන්නකොට ස්පැචුල එක මාර්ගයෙන් තමයි කලවම් කරගන්න ඕනේ. බීටර් එකෙන් කලවම් කරොත් අපේ පදම වෙනස් වෙන්න පුළුවන් හින්දා. මෙන්න මේ විදිහට හොඳට අන්නසි කෑලි හරි යටට යන විදිහටම අපි මේ සිරප් එක දාගන්න ඕනේ. මේක ටිකක් අර ඩෙසර්ට් ටයිප් එකේ කේක් එකක්. ඊට පස්සේ අපි අර හදාගත්තු කේක් බැටර් එක තියෙනවානේ. ඒ බැටර් එක මේ විදිහට අපි කරකෝ මේ දාගන්නවා අපේ කේක් තැටියට. කොයිම වෙලාවකවත් මේක අර සාමාන්‍ය බටර් කේක් එකක් හදද්දී අපි කේක් තැටිය තට්ටු කරන්නේ. ඒ විදිහට තට්ටු කරන්න යන්න එපා. ඊට පස්සේ මම කේක් එක බේක් කරගත්තා. මේ බලන්නකෝ අන්තිමට මෙන්න මේ වගේ තමයි අවසන් රිසල්ට් එක ආවේ. ඉතින් හරිම ලස්සනයි. සහ හරිම රසයි. මේක ටිකක් අර අපි දැන් අර කැරමල් එකක් වගේනේ තියෙන්නේ. එතකොට පොඩ්ඩක් අර පැණි රස ගතිය මේකේ වැඩි. නමුත් රසයි. ඇත්තටම මේ ඩෙසර්ට් ටයිප් එකේ ෆුඩ් එකක්. හරිම රසයි. හදලා බලන්න. ඉතින් ආයෙත් එකතු වෙන්න ඕගොල්ලොත් එක්ක හරිම ලස්සන වීඩියෝ එකක් අරගෙන. ඉතින් එහෙනම් ඕගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. බුදු සරණයි. ජේසුස් පිහිටයි.